නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස චන්දමූලකා ආවුසු සබ්හේ ධම්මාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා චන්දමූලකා සබ්බේ ධම්මා කියලා. සබ්බේ ධම්මා කියන්නේ සියලු ධර්ම. ධර්ම කියන එක දැන් කුසලයටත් ධර්ම කියනවා, අකුසලයටත් ධර්ම කියනවා. එතකොට මේ සියලු කුසල් ඒ වගේම අකුසල් ධර්ම හැම එකම මූලය තමයි ඡන්දය. ඡන්දය මුල් කරගෙන, ඡන්දය කියන්නේ කැමැත්ත. කැමැත්ත මුල් කරගෙන තමයි කුසල් හටගන්නෙත් අකුසල් හටගන්නෙත්. ඒ දෙකේම මූලය කැමැත්ත. මුල් තියෙනකොට මුල් වලින් තමයි නිතරම මොටයි වෙන්නේ. ඒ වගේ මේ ඡන්දය මුල් කරගෙන, කැමැත්ත මුල් කරගෙන තමයි කුසල් හටගන්නෙත් අකුසල් හටගන්නෙත්. එතකොට ඒක කුසල පැත්තට එනකොට කියනවා කුසල ඡන්දය කියලා. ඒ වගේම අකුසල් ක්‍රියාත්මකට වෙනකොට කියනවා අකුසල ඡන්දය කියලා. ඒතර මේ ඡන්දය කුසල් පැත්තෙත් තියෙනවා, අකුසල් පැත්තෙත් තියෙනවා. ඒක මේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක අවස්ථාවක පැහැදිලිව කියලා තියෙනවා. උන්වහන්සේගෙන් ඇහුවා මොකටද මහණුනේ කියලා. මේ බ්‍රහ්මචර්යාව හැසිරෙන්නේ මොකටද කියලා ඇහුවා. එතකොට කිව්වා කැමැත්ත නැති කරන්න කියලා කිව්වා. ඊළඟට ඇහුවා මේ ඒ කැමැත්ත නැති කරන්න යම් වැඩපිළිවෙලක් තියෙනවද කියලා ඇහුවා. එතකොට ඔව් කිව්වා. අපි වැඩපිළිවෙලක යෙදෙනවා කිව්වා ඒ කැමැත්ත නැති කරන්න. මොකක්ද කියලා ඇහුවා. වැඩපිළිවෙල කැමැත්ත දියුණු කරනවා කිව්වා. ඊළඟට ඡන්දය දියුණු කරනවා කිව්වා, වීරිය දියුණු කරනවා කිව්වා, චිත්තය දියුණු කරනවා කිව්වා, විමර්ශාව දියුණු කරනවා කිව්වා, අර කැමැත්ත ප්‍රහාණය කරන්න. එතකොට එයා කිව්වා මේ හරි මේ මට තේරුම් ගන්න බෑ කිව්වා. දැන් මහණුනේ කැමැත්ත නැති කරන්න කිව්වා. දැන් ආයෙ කැමැත්ත දියුණු කරනවා කිව්වා. ඉතින් කැමැත්ත කොහොමද කිව්වා නැති කරන්නේ? එතකොට කිව්වා මං ඔබගෙන්ම මේ ප්‍රශ්නය ගැන අහන්නම්. දැන් ඔබ මේ විහාරයට එන්න ඕනි කියලා කැමැත්තක් තිබුණා නේද කියලා. ඒ වගේම වීරිය කරා නේද? ඒ වගේම හිත යොදලා, ඒ වගේම කල්පනා කළා හරියටම දැන් මේ සේනාසනේට ආවා. ඒ කැමැත්ත දැන් තියෙනවද කියලා ඇහුවා. එන්න ඕනි තිබුණු කැමැත්ත. කිව්වා ආවට පස්සේ ඒ කැමැත්ත දැන් නැහැ. ඒ වීරියත් උත්සාහයත් දැන් ආවට පස්සේ මුකුත් නැහැ කිව්වා. ඒ වගේ තමයි නිවන් දකින්න ඕනි, රහත් වෙන්න ඕනි කියලා කැමැත්තක් තියෙන. හැබැයි රහත් වුණාට පස්සේ ඒ කැමැත්ත නැති වෙනවා කිව්වා. ඒ විදිහට මේ කුසල් පැත්තටත් අකුසල් පැත්තටත් මූලය තමයි මේ කැමැත්ත. කැමැත්ත මුල් කරගෙන තමයි කුසල් හටගන්නෙත් අකුසල් හටගන්නෙත්. ඉතින් සාංශාරික වශයෙන් අපේ හිත මුල් බැසගෙන තියෙන්නේ අකුසල ඡන්දය තමයි මුල් බැහැලා තියෙන්නේ. ඒ නිසා අකුසලය මනසේ ක්‍රියාත්මක කරන්න බොහෝම සුළු වතුර ටිකක් කැම ටිකක් තමයි යෝනි ටක් ගාලා මුල් ලියලලා එනවා. මොකද ඒ මුල් බොහෝම බලගතුව බැහැලා තියෙන්නේ. ඒ නිසා අකුසල් උපදවා ගන්න වැඩි උත්සාහයක් අවශ්‍ය නැහැ. බොහොම සුළු දෙයින් මතුවෙලා එනවා. ඉතින් අර පිරිහීම ගැන කියනකොටත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පරාභව සූත්‍රයේ අර දෙවියෙක් අහනවනේ. පරාභවන්තම් පුරිසං මයම් පුච්ඡාම ගෝතමං භගවන්තම් පුට්ටුමාගම්ම කිම් පරාභවතු මුකං. පිරිහෙන පුජ්‍යලේ පිරිහෙන්න හේතු වෙන කරුණු මොනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒතර උන්වහන්සේ කියනවා සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සි පරාභවෝ. සුවිජානෝ බවං හෝති දියුණුවේ කෙනා බොහොම පහසුවෙන් දැනගන්න පුළුවන්. සුවිජානෝ පරාභවෝ ඒ වගේම පිරිහෙන එක්කෙනත් බොහෝම පහසුවෙන් දැනගන්න පුළුවන්.
ධම්ම කාමෝ බවං හෝති. අන්න ධර්මකාමිනන් ධර්මයට කැමතිනම් එයා අන්න දියුණුව කරා යන. ධම්ම දෙස්සි පරා බව ධර්මයට දේශ කරනවා නම් ධර්මයට රුචි කරන්න නැත්තං ආනයා පිරිහෙන පුද්ගලයෙක් කියලා පහසුවෙන් දැනගන්න පුළුවන් කියන. තොර දියුණුවෙන් අන්න ධර්ම කාමිත්වය තියනු ධර්මයට කැමැත්ත තියනු කුසලච්ඡන්දේ. ඊළඟට පිරිහෙනවනං අන්න එයාගේ කුසලච්ඡන්දේ නෑ අකුසලයට තමයි කැමැති. එනිසා පහසුවෙන් දැනගන්න පුළුවන් කියන මේ පිරිහෙන කෙනා දියුණුවෙන කෙන. ඊළඟට කියනවා අසන්තස්ස පියාහොන්ති සන්තේනන කුරුතේපියන් අසතන් දම්මං රෝචේති තම්පරා භවතු මුකං. අසන්තස්ස පියාහෝති අන්න යම්කිසි කෙනෙ අසත්පුරුෂයන්ට ප්‍රියනම්. අසන්තස්ස පියාහෝති අසත්පුරුෂයෝ ප්‍රිය කරනවන. සන්තේනන කුරුතේපියන් සත්පුරුෂයෝ ප්‍රිය කරන්න නැත්තං රුචි කරන්න නැත්තං කැමිති නැත්තං. අසතන් දම්මං රෝචේති අසද්ධර්මයට මේ රුචි කරනවාන තම් පරා භවතුව මුකං ඒක පිරිහිමි දොරටුව මුකයකින්. තේ ඒ විදිහට සංසාරික වසයම මේ හිතේ මේ අකුසල්වලට බොහෝම මුල් බැසගත්ත භාවයක්ත්තිනවා. ඉතින් කෙනෙකුවේ හිතේ අර විදිහේ මේ ධර්මයට රුචි කරන්න ඇත්තං අන්න ඒක පිරිහීමේ දොරටුවක්. දැන් සමහරයගේ අපිට මේ පේනවා දැන් නිතරම ධර්මය ඇහුවත් ඒ ධර්මයට කැමැත්තක් බොහෝසේම පහල කරගන්නේ. අකමැත්තත් තමයි ඇති කරන්න සමහර වෙලාට ධර්මයට දේශකිරීමත් තමයි නොදනුවත්මම කරන්න. දැන් ධර්මය දේශනා කරනකට ගැඹුරු බනක් එහෙමකිවොත් ඕ අපිට තේරෙන්නේ කියල තමයි කියන්න. එහෙම නැත්තං අපිට කාලේ නෑ වෙලාවනෑ ඒ විදිහට තමයි කල්පනා කරන්න. එතොට කවදාකවත් එයාට ධර්මය අවබෝධ කරගන්ට කැමැත්තැක් ඇතිවෙන්න. හැමදාමතකොටේ ධර්මයත්තේ අකමැත්තත් තමයි තමන්ට තේරෙන්නේ කියල ඇකමැත්තැන් ඇති කරගන්න. එතොට ඒ ඇකමැත්ත තමයි හැමදාමයන්. එනිසා දැන් අපිට තේරුන් නැතිවුණත් අපිට කරන්න වෙලාව නැතිවුණත් උපදවා ගණ්ඩෝනි කැමැත්ත. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපේ ජීවිත අවබෝධ කරගන්න දේශනා කරපය එකක්. මං කවදා හෝ මට නොතේරුණත් මං මේ ධර්මය අවබෝධ කරන්න ඕනි කියලා කැමැත්තකට තමයි එන්ඩෝන්. අර අකමැත්තක් ඇතිකර ගත්තත් කවදාකත් අය මේ ඒක තමන්ට දියුණු කරගන්න පුළුවන්කමක් නැහැ. ඉතින් කාලේ නැතිවුණත් වෙලාව නැතිවුණත් තේරෙන් නැතිවුණත් බොහෝම කැමැත්තත්තම ඇතිකර ගණ්ඩෝනි අනේ බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මවන මේක අනි අපිත් කවදාහෝ අපේ ඥානී දිරු කරගෙන අපි මේ අවබෝධ කරගන්න ඕනි කියන කැමැත්තත් තමයි උපදවා ගණ්ඩෝන. දැන් බොහෝසේම උපදවාගන්න අකමැත්ත. ඒතකටමකද වෙන්නේ අර ඒකට කවදාක්වත් අය මේ රුචිකත්වයක් කැමැත්තක් ඇතිවෙලා දියුණු කරගන්න එන්නේ නැහැ. ඉතින් ඒ නිසා බැලුහාම බොහොසෙන්තිය අර ධර්මයට කැමැති නෑ ඒ නිසා තමයි අර වගේ දෙයක් හිතේ ඇතිවෙන්. දැන් අනිත් දෙයක් කරගන්න බැරි දෙයක් සමහරලාට කිව්වත් ඒකට ඒ වගේ සමහට හිතන්නේ නෑ. නයක් හරි අරන් සමහරලාට ගන්නවා කියලා තමයි හිතන්නේ සල්ලි නැතර. වෙනත් දෙයකට කැමති වුණොත් නේද? ඒ වගේ ස්වභාවයක් මනසේ තියෙන. ඉතින් ඒ නිසා අපි නිතරම අපිට කරන්න බැරි දෙයක් කිව්වත් අපි ඒකට බොහෝම කැමැත්තක් තමයි උපදවා ගන්න ඕනේ. කැමැත්තක් උපදවා නොගත්තොත් අන්න කරගන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිතරම ප්‍රසාදයක් කැමැත්තක් ඇතුනත් ඒක හරි අඩුම ගාන දියුණු කරගන්න. මොකද කැමැත්ත තමයි නිතරම මූලේ මුල් බැසගත්තොත් කවදා හරි කරගන්න පුළුවන්. ඒකයි. දැන් සමහරලාට අපිට බණ කිව්වහම ඉතින් කට්ටිය කියනවා කැමති නෑ වෙලාව නෑ කැමති යන්නේ කාලය නෑ වෙලාව නෑ මං කියනවා එහෙම නේ කැමති නෑ කියන්න කියලා. මං කියනවා කැමති නෑ කියන්න මේ ඒක තියෙන ඒක සත්‍යතාවය ඒක. මොකද අනිත් ඒවාට මොනවා හරි තියෙනවනේ නේද වෙලාව කොහොමද යොදා ගන්න. මං කියනවා කැමති නෑ කියන්න කැමැත්ත උපදවා ගන්නවා කියලා හිතන්න මේ ධර්මයේ දියුණු කරන්න. ඒකයි ඒක පිළිගන්න ඕනේ කැමති නෑ ඒ නිසා කොහොමරි මේ ධර්මය ආනිසංස කල්පනා කරලා මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා කැමැත්ත උපදවා ගන්න. දැන් අරක තියෙන්නේ ඇත්තටම කැමති නැති බව. මං කිව්ව ඉතින් අහනවා මේ දේවල් කරන වෙලාව නැද්ද? නේද? වෙලාව ඕන තරම් තියෙනවා. දැන් භාවනා කරන්න වෙලාව නැහැ කිව්වට කොච්චර තියෙනවද නේද? යනින් එනින් ගමන් කොච්චර දේවල් තියෙනවද? වෙලාව කියන එක නේද? මේ
වෙලාව කියනක ඕන තරම් තියෙනවා. දැන් ඇත්තටම තියෙන හිතේ කැමැත්ත නැහැ. ඒකයි අපිට දැන් භාවනා කරන්න බැරි, සිහිය පිහිටුව ගන්න බැරි, ඒවට කැමැති නැහැ. ඒ නිසා සත්‍ය ස්වභාවය ඒකයි. කැමැත්ත නැති බව. ඒ නිසා කැමැත්ත තමයි යන්න මුලින්ම ඇති කරගත යුතු දේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දැන් උන්වහන්සේ ගිහිල්ලා අන්‍ය තීර්ථකයට බණ කියනවා. අන්‍ය ශාවකයන්ට බණ කියනවා. බණ කිව්වහම සමහර අය බොහොම පහදිනවා බුදුරජාණන් වහන්සේට. එතකොට කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ කියපු එක මාත් කරන්න කැමති, මහත් මහාන වෙන්න කැමති කියලා මේ වෙනත් ආගමික සමහර ඒකට ප්‍රධාන නායක අය. ඉතින් ඒ අයට ගිහිල්ලා කිව්වහම බොහොම ප්‍රසාදයටපත් වෙලා පැහැදිලා කැමති වෙලා ඉතින් කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාගේ මේ කැමැත්ත වැඩි වෙලා තියෙන එකක්. කියන්නේ නෙවෙයි ඊළඟට එයාගේ තියෙන ස්වභාවය කඩාගෙන ඉන්න තරම් ඒක හයිය නැහැ ඒ ඡන්දේ. ඒ නිසා උන්වහන්සේ දෙන එකම උපදේශය තමයි කියනවා දැන් මේ මා කෙරේ මේ ධර්මයේ කෙරේ පැහැදීමක් ඇති වුණානේ. ආන්න ඒක දිනු කරන්න. ඔයාට අර ටික කරන්න බෑ. දැන් මහාන වෙන ඒව කරන්න අමාරුයි. ඔයා මා කෙරේ ඇති වුණු මේ ප්‍රසාදේ විතරක් නැති කරගන්න එපා කිව්වා. මේ ඇති වුණු කැමැත්ත දිනු කරගන්න කිව්වා. මේක විතරක් නැති කරගන්න එපා කිව්වා. ඉතින් ඒ විදිහට ඇත්තටම උපදේශ දුන්න අය ඒ අය ඒ විදිහට ක්‍රියාත්මක කරලා තිනවා. අපේ ලංකාවේ ඉතිහාස කතාවල තියෙන සමහර රහතන් වහන්සේලා ඒ තාපසයන් වෙලා හිටපු අය තමයි ප්‍රධාන රහතන් වහන්සේලා වෙලා ඉපදලා තියෙනවා. ඒ කට්ටියට බුදුරජාණන් වහන්සේ කියපු උපදේශේ පිළිපැදලා තිනවා. උන්වහන්සේ කියනවා මේ ඇති කරගත්තු ප්‍රසාද ඔයා පැවැත්වුවොත් ඔයාට ගොඩාක් කල් දීඝරත්තම් බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඒ නිසා මේ ඇති කරගත්තු ප්‍රසාදේ විතරක් නැති කරගන්න එපා කියනවා. ඉතින් ඒ විදිහට එක්කෙනෙක් තමයි සච්චක. එයා බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න ඇවිල්ලා පස්සේ පැහැදිලා මේ වුණ ඊට එයාටත් ඒ උපදේශය දුන්නා. තව සක්ලුදායි කියලා තාපසෙක් හිටියා. එයාටත් බුදුරජාණන් වහන්සේ උපදේශය දුන්න. ඒ අය එක්කෙනෙක් තමයි කාලබුද්ධ රක්කිත කියලා මේ අර කළු තිමිරි ගහක් යට කරුවල පෝයදා මේ කාලකාරාමයෙන් බණ කිව්වා කියලා ලංකාවේ කතාවක් තියෙන්නේ. ඒ මේ තාපසෙක් මේ සච්චක වෙලා හිටියේ මේ තමයි රහතන් වහන්සේ නමක් බවට පත් වුණේ. ඒ විදිහට අර බුදුරජාණන් වහන්සේ ඒකයි සමහර කරන්න බැරි අයට. මොකද ඒ අයගේ වර්තමාන ජීවිතේ විශාල අභියෝග, සමහර අයට විශාල ගෝල බාල පිරිසින් අතහැරලා ඉන්න බෑ. සමහර අයට විශාල ලාභ සත්කාර තියෙනවා. ඒව නිසා අතහැරලා ඉන්න විදිහක් නැහැ. බොහොම අභියෝග ගොඩක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ දකිනවා ඒක ලේසියෙන් අතහරින්න අමාරුයි. ඒ නිසා තමයි අර කියන්නේ ධර්මයට ඇති වුණු ප්‍රසාදය මේක අත් නොහැර අන්න ඒක පවත්වන්න කියනවා. එතකොට අර ධර්මයට ප්‍රසාදයෙන් බුදුරජාණන් වහන්සේට ප්‍රසාදයෙන් ඒ අය ඒ ජීවිතේ හොඳට කටයුතු කරපුවම ඊළඟ ජීවිතේ සම්මුඛ වෙනකොට අන්න අර බාධා දැන් නැහැ. එතකොට අන්න ධම්ම කාමීත්වයේ තියෙනවා. ඒතර ධර්මයේ ඇහෙනකොටම දැන් මුල් තියෙනවනේ. ටක් ගාලා මේ අන්න මේ පැන නැගලා එනවා. සද්ධාව මේ ඊළඟට වීරිය ඒ ඉන්ද්‍රිය ධර්මයන් ඊ타මාත්ම ඉක්මනින් අවිධිමත් වෙලා එනවා. මොකද මුල් තියෙන හින්දා, කැමැත්ත තියෙන හින්දා. ඉතින් ඒ නිසා මේ මූලිකව ඇති කරගත යුතු දේ තමයි මේ කැමැත්ත කියන එක. කැමැත්ත ඇති කරගත්තොත් අන්න අපිට මේ ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අතීත සංසාරයේ සමහර අය ඒ විදිහේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳව බොහෝම ප්‍රසාදයෙන් හිටිය අය සමහරලාට නම ඇහෙනකොටම ඒ අය පුදුම ප්‍රසාදයකට පත් වෙනවා. අහලටිනේ අනාථපිණ්ඩික සිටුතුමා එතුමාට පළවෙනි දවසේම බුදුරජාණන් වහන්සේ ගැන අර ගෙදරකට එනකොට මේ අහන්න ලැබුණා. මොකද ලොකුවට මේ ගෙදර වැඩ කටයුතු කරන. දැන් වෙනදා යාපුවම එයත් එක තමයි මේ ගෙදර සිටුවරයා කටයුතු කරන්නේ. දැන් එදා යා ගණන් ගන්නෙත් නැතුව බොහොම මේ ගෙවල් දොරවල් සුද්ධ කරනවා මේ මහා උත්සවයකට වගේ වැඩ. ඉතින් ගිහින් ලැබුවා මොකක් හරි රජ කෙනෙක් හරි එනවද මේ මොකද්ද තියෙන උත්සවය කියලා. ඒතර කිව්වා උත්සවයක් නෙවෙයි ලෝතර බුදුරජාණන් වහන්සේ අපේ ගෙදරට වඩිනවා. ඒතර බුද්ධ කියන වචන ඇහෙනකොටම එහෙම මොකක්ද කිව්වේ කියලා හෙව්වා. ඒතර කිව්වා බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා. එතකොට තුන් පාරක් මැහුවා. එතකොට එයා කියනවා මේ බුද්ධ කියන වචනයත් ලෝකේ හරිය දුර්ලභයි. ඉතින් ඊට පස්සේ විස්තර අහලා ඊට පස්සේ හරියට හිතන්න පටන් ගත්තා දැන් බුදුරජාණන් වහන්සේ ගැන. ඒතර මේ රෑ දෙපාරක් තුන් පාරක් මැහැරුණා. ඇහැරෙනකොට මේ හොඳට ආලෝකමත් වෙලා. ඉතින් දැන් එළි වෙනකන් ඉවසිල්ලක් නැහැ බුදුරජාණන් වහන්සේ දකින්න යන්නේ.
ඒ විදිහට අන්නර ඒ අය මොකද අතීත ශාසනවලදී බුදුරජාණන් වහන්සේ ලා පිළිබඳව ඒ පැහැදීම තමයි ඒ මතුවෙන්. ඒ කියනකොට මන්නර උන්වහන්සේලාට තියන දැඩි මේක නිසා ටක්ගාල මේ මතු වෙලා එනවා. තේනිසාර පොඩි දෙයක් ඇති ඒවගේ පුරුදු කරපු අයට ධර්මය වුණත් එහෙමයි සමහරයට පොඩි මතක් කරලා දීමෙන්ම එකට ලොකු ප්‍රසාදයකට පත්වෙනවා. සමහරලාට විවිධ මත මතාන්තරෝල ඉන්ඩත් පුළුවන්. හැබැයි ධර්මය සම්මුඛ වෙන වෙලාවේදි ටක්ගල ධර්මයට හරි කැමැති. මොකද ඒ විදිහට ඒ අය අර ඡන්දය ඉතාමත්ම බලගත්තුව කුසල ඡන්දය වැඩිලා තියෙන්නේ. ඉතින් අකුසලයේ පැත්තෙන් ගත්තත් එහෙමයි බලගතු ලෙස අපි වැඩිලා තියෙන හින්දා තමයි අකුසල් අපේ හිතේ උපදවන්න බොහෝම පහසුයි. වැඩි මහන්සියක් උත්සාහයක් කරන්න ඕනේ නැහැ. දැන් කෙනෙක් අපිට අකුසලයට යොදා ගන්න බොහොම පහසුයි. කුසලයට යොදා ගන්න අපිට සෑහෙන වෙලාවක් කරුණු කියන්න වෙනවා. නමුත් අකුසලයකට බොහොම වචනයකින් දෙකකින් අපිට මේ ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අර අකුසල පිළිබඳවත් අපේ හිතේ බොහොම තදිම මුල් බැහැලා තියෙනවා. ඒ නිසා තමයි මේ අකුසල් අපිට බොහෝම ඉක්මනින් මේ හිතේ පැන නැගෙන්නේ. ඒ නිසා මේ කුසල් අකුසල් දෙකම මූලයේ තමයි මේ කැමැත්ත. ඉතින් දැන් දුක ගැන කියන කොටත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ දුක් විඳින්න ප්‍රධාන හේතුව තමයි කැමැත්ත. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මේ උරුවේල කප්ප කියන ගමක වැඩ ඉන්න කාලයේදී මේ භද්‍රක කියලා කෙනෙක් ගම්පදහානියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි මට මේ දුක හටගන්නේ කොහොමද කියලා දෙන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අහුවා මේ භද්‍රක මේ ඔබ ඉන්න මේ ගමි විශාල මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. මේ ඉන්න මිනිසුන් අතර සමහර අයට විශාල ධනහානි ජීවිතහානි දුක් කරදර පීඩා විවිධාකාර අපහසුතාවයන්ට මිනිස්සු පත් වෙනවා. එහෙම පත් වෙනකොට ඔබට මේ දුකක් දුම්නසක් ඇති වෙන පිරිසක් ඉන්නවද කියලා ඇහුවා. ඒතර කිව්වා එහෙමයි ස්වාමීනි මේ ගමේ සමහර උදවියට ඒ විදිහේ දුක් පීඩා ඇතිනොත් මම බොහෝම දුකට කම්පණයට පත් වෙනවා. එහෙම පිරිසක් මේ ගමේ ඉන්නවා කිව්වා. ඒතර කිව්වා මේ තවත් ගමේ ඉන්නවාද පිරිසක් අර වගේම දුක් පීඩා කරදර ඇති වෙනවා. එහෙම ඇති වුණායි කියලා ඔබට මේ දුක පීඩාවක් නැති වෙන පිරිසක් මේ ගමේ ඉන්නවාද කියලා ඇහුවා. ඒතර කිව්වා මේක මේ සමහර අය ඉන්නවා ඒ අයට එහෙම කරදර පීඩාව ඇති වුණායි කියලා මට කිසි ප්‍රශ්නයක් නැහැ. මං හඬන්නේ වැළපෙන්නේ කම්පා වෙන්නේ නැහැ. ඒ අයට විපත් වුණායි කියලා මට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ඇහුවා දැන් මේ එකම ගමේ එකම මිනිස්සු පිළිබඳව දැන් කොටසකට දුක් පීඩා ඇති වෙනකොට ඔයා බොහොම කම්පා වෙනවා සැලෙනවා. කොටසකට දුක් පීඩා ඇති වුණාම ඔයාට ප්‍රශ්නයක් නැහැ. මොකද එහෙම ඒකට හේතුව එයාගෙම. ඒතර කිව්වා ස්වාමීනි මේ ගමේ අර විදිහේ මිනිසුන්ට දුක් පීඩා ඇති වෙනකොට මං හඬන්නේ වැළපෙන්නේ ඒ අය පිළිබඳව මගේ හිතේ ඡන්ද රාගය තියෙනවක කැමැත්ත. මං කැමති අයට ප්‍රශ්න වුණාම තමයි මං හඬන්නේ වැළපෙන්නේ. මං අකමැති පිරිසක් ඉන්නවා. ඒ අයට මොනවා වුණත් මට ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඒ අයට දුක් කරදර වුණා කියලා මං හඬන්නේ වැළපෙන්නේ නැහැ කිව්වා. මං කැමති අයට යමක් වුණාම තමයි යන්නේ මං හඬන්නේ වැළපෙන්නේ ශෝක කරන්නේ කම්පාවන්නේ පසුතැවෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙනම් එයා කල්පනා කරන්න මං අතීතයේ යම් දුකක් වින්දානම් සබ්බන්තං ඡන්ද නිදානං ඒකේ යම් දුකක් වින්දන ඒකේ මූලයේ තමයි ඡන්දය. ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්දය මුල් කරගෙනයි ඡන්தோහි මූලං දුක්ඛස්ස. එහෙනම් මේ දුකේ මූලය තමයි කැමැත්ත. ඊළඟට අනාගත සංසාරයේ යම් දුකක් විඳින්න සිද්ධ වෙනවා නම් ඒත් සබ්බන්තං ඡන්ද නිදානං ඡන්ද මූලකං ඡන්தோහි මූලං දුක්ඛස්ස. ඒ වගේම තමයි අනාගත වර්තමානයේ ජීවිතයේ ඔබ යම් දුකක් විඳිනවා නම් ඒ දුක් විඳින්න සිද්ධ වෙන්නේ සබ්බන්තං ඡන්ද නිදානං ඡන්ද මූලකං ඡන්தோහි මූලං දුක්ඛස්ස. අන්න මේ දුකේ මූලය තමයි ඡන්දය. ඡන්දය මුල් කරගෙන ඡන්දේ හේතු කොටගෙන තමයි අපිට නිතරම දුක කියන එක හටගන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ගත්තහම අපිට දැන් කැමති දේවල් ගොඩාක් තියෙනවා නම් අපිට ගොඩක් හොඳයි කියලා තමයි සාමාන්‍යයෙන් පේන්නේ. ඒකනේ අපි කැමති දේවල් නේද? එකතු කරගන්න සාමාන්‍යයෙන් උත්සාහවත් වෙන්නේ. නමුත් කැමති දේවල් වැඩි වෙන්න දුක තමයි
වැඩි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ බාහිර ලෝකයේ අපිට ඒ වගේ කැමැත්ත මුල් කරගෙන තමයි මේ සියලුම දුක කියන එක හටගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකයි මේ කැමැත්ත ප්‍රහාණය කරන්න බුද්ධ ශාසනයේ පළවෙනි අංගේ හැටියට දේශනා කරන සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක් අවස්ථාවක දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ හැටියට දේශනා කරලා තියෙන්නේ චන්දරාග විනයක්ඛායිනෝ සත්තා චන්දරාගේ දුරු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. ඒතර බුද්ධ ශාසනයේ ප්‍රධාන මේක තමයි මේ කැමැත්ත කියන එක ප්‍රහාණය කරන්න. ඒකයි ආනන්ද ස්වාමීන් වහන්සේගේ මුත්තහනකට කිව්වේ මම මහණ උනේ අන්න කැමැත්ත ප්‍රහාණය කරන්න තමයි මහණ උනේ. ඊළඟට අනිත් පැත්තෙන් අපිට මේකෙන් මේ ඡන්දය ප්‍රහාණය කරන්න අනිත් පැත්තෙත් අපිට ඡන්දයක් තමයි දියුණු කරන්න තියෙන්නේ. එතකොට ඒකයි උන්වහන්සේ කිව්වේ මේක මේ ඡන්දය අයින් කරන්න ක්‍රමවේදයක් තියෙනවද කියලා ඇහුවා. ඒතර කිව්වා මේ ඡන්දය නැති කරන්න නම් ආයමත් ඡන්දය තමයි දියුණු කරන්න ඕනේ. එතකොට කුසල ඡන්දය තමයි ඇති කර ගන්න ඕනේ. අන්න කුසල ඡන්දය තමයි අපේ හිතේ මුල් බැස ගන්න ඕනේ. ඒ කුසල ඡන්දේ මුල් බැස ගත්තාම තමයි අපිට දිගින් දිගට මේ ධර්ම මාර්ගයේ යන්න පුළුවන් ඉන්නේ. ඊළඟට සංසාරේ පුරාවට මේ ධර්මයට කැමති නම් ඒ මුණ ගැහෙන හැම මොහොත කාල පරිච්ඡේදයෙන් අපි ධර්මයට කැමති වෙලන්න ධර්මයට අපි යොමු වෙනවා. දැන් ඒකනේ දැන් සමහරලාට අපි ධර්මයේ සමහරලාට කිසිම හැඟීමක් නැතුව ඉන්න දන්නේ නැති කාලේ. නමුත් පොඩි දෙයක් සමහරට එක බණ පොතක් සමහර අයට සමුණු ගමන් එක බණ පදයක් ඇහුණු ගමන් එනවා. දැන් සුදු අය එහෙම ඉන්නවා සමහරලාට ගොඩාක් බණ අහලා නැහැ. සමහරලාට ධම්මපදේ ගාතාවක් නේද? ඒ වගේ අපි ආපුවාම ඒ සුදු අයගෙන් එහෙම ගොඩාක් අය ඒ පොඩි දෙයකින් තමයි අර මතුවෙලා එන්නේ. මොකද මේ සංසාරයේ ධර්මයට බොහොම ධර්මකාමීව ජීවත් වෙච්ච අය. ඒකයි ටක් ගාලා මේ සම්මුඛ වුණු අවස්ථාවේදීම අන්න ඒ අය ධර්මයට කැමති වෙලා මේ ධර්මයේ කරා එනවා. ඒ නිසා අපි නිවන් මඟ ගමන් කරන්න මේ ඡන්දය කියන එක බලගතු කර ගන්න ඕනේ. ඉතින් සාමාන්‍ය ලෝකේ ඡන්දය කියන එක ඇති වෙන්නේ කුමක් මුල් කරගෙනද? කුමකින්ද කැමැත්ත ඇති වෙන්නේ සාමාන්‍යයෙන් අපිට? ගුණාත්මක භාවයේ සැලකීම තුළ තමයි නිතරම කැමැත්ත ඇති වෙන්නේ නේද? දැන් ඇඩ් දානවනේ නේද? ඒ ඇඩ් දාන්නේ මොකටද? අපිට කන බොන දේවලුත් අමතක වෙනවා නේද සාමාන්‍යයෙන්. ඉතින් ඒ නිසා ඒකට ඒ මතක් කරලා දෙන්න තමයි සාමාන්‍යයෙන් නේද මේ වර්ණා කිරීම කරන්නේ. මොකද කැමැත්ත ඇති කරන්නේ. දැන් බලන්න එකම මේක හැමදාම දානවනේ. හැමදාම දාන මොකද වෙන්නේ? අපේ හිතේ මොකක්ද හටගන්නේ? කැමැත්ත. නොකන කෑම කන්න ඊට පස්සේ ආස හිතෙනවා. අර වර්ණා කරනකොට නේද? දැන් නේද? දැන් මහා විශාල මුදලක් වියදම් කරලා නේද? දැන් එතකොට බලන්න අපේ හිතේ ස්වභාවයක් තියෙන නිතර හැමදේම අමතක වෙන ගතිය. ඒක නිතර මතක් කරලා මේ එතකොට මුල් තමයි බස්වන්න ඕනේ. දැන් බලන්න ලෝකේ දැන් සාමාන්‍යයෙන් ලෝකේ පවතින දේවල් ලෝකේ ඒවා ඔක්කොටම දැනුම ඔක්කොම තියෙනවා ලෝකේ මිනිසුන්ට. ඉතින් බලන්න දැන් දාන්න ඕනි කියන්නේ උපදවන්න ඕනි මූලික දේ දන්නවා. ඒ තමයි කැමැත්ත. ඉතින් ඒ නිසා තමයි දැන් යමක් මේවා කරලා කැමැත්ත උපදවන්න තමයි දැන් ඇත්තටම මේ වෙනද ප්‍රචාර ගෙනියන්නේ. දැන් සමහර බඩු වටින්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? වටිනා පුජ්‍යලෝ ආදේශ කරනවා. නේද? එතකොට මොකද වෙන්නේ? යත් එක්ක ඒක බඩුව බොහොම වටිනා ඩිමාන්ඩ් වෙලා එනවා නේද? ඒ පුජ්‍යලයත් එක්ක නේද? ඒ විදිහේ ස්වභාවයක් තියෙන. ඉතින් හොඳට ඒක තේරෙනව නේද? දැන් ආච්චිලා එහෙම අරන් පෙන්නනවද? නේද දැන්? ගන්නෑ නේද? දැන් කනකර ආභර වලට එහෙම ආච්චිලා ගන්නෑ නේ. එහෙම ගත්තොත් තමයි මේ ආච්චිලා දාන්නේ අපි දාන්නේ නැහැ කියලා නේද? ඒ විදිහේ බලන්න එතකොට අපිට හොඳට පේනවා මේ වර්ණාවත් එක්ක තමයි නේද? බඩු වර්ණා කරන්නේ නැත්නම් වටිනා පුජ්‍යලයක් හරි දාලා ඒ පිළිබඳව ලොකු මේකක් කරනවා. එතකොට බලන්න දැන් අපි කැමති දේ
සාමාන්‍යෙන් කාමය කෙනෙකට අපි කැමතින්නේ. ඉති ඒකටත් අපිට කොච්චර වර්ණාවත් දෙනවද කියල බලන්න නේද ද අපි කැමති දේන්නේ කාමය කෙනෙක සංසාරයෙන් දැන් කැමති දෙයක් ද ඒ කැමැත් උපදවන්න කොච්චර වෙසක් තියෙනවාද නේද ගත්තහම. එතොට ධර්මයට කොච්චර මේකක් කරන්න වේද අකමැති දේ කැමති කරවන්න නේද දැන් ඒකත් බලන්න එකමදේ හැමදාම අය අලුතෙන් දේවල් නෙවෙනි නේද එකමදේ තමයි පෙන්න්නන්න බලන්න එතෝට අපි නොදනුවත්ව සාමාන්‍යෙන් කියන ඇඩ් එකක් දහ පරද්දානකට එක්කනෙ ඇඩ්වෙනෝක සාමාන්‍ය විද්‍යාත්මක මේකක් මහලතේ කොච්චර අර මේකත් තිබුණත් අර දාන්න කෙනෙක් ඒකට මේ වෙනවා කියලා. ඉතිං ඒ විදිහට කැමති දෙයක් මේ කැමති කරවන්ඩත් අච්චර වේසක් කරනවන. අපි මේ අකමැති දේකට කොච්චර එහෙනම් අපි වර්ණාවත් දාන්න වෙනවද නේද. අපිට ඇඩ් එක දාගණ්ඩෙනවා සෑහෙන්ද. ඒක අපි තමයි දාගණ්ඩලා තිය නොකද බාහිර ලෝක නැහැ. හැබැයි ඉස්සර බුදුරජාන් වන්ස වැඩඉන්නකොට ඒක තිබුණා. ඒකන ධර්ම දේශනා කිරීම හරියට තිබිලති නො සමාට රෑ එලිවෙනකං කියන ලංකාව හල ඇතින නේද. ලංකා විසර රෑ එලිවෙනකං කියලතියෙන වන. ඒක මොකද කරන්නේ කුසල් වර්ණා කරනු අකුසලේ ආදීනව කියන ඔය දෙක තමයි බණ කියනකට කරන්න. කුසල් වර්ණා කරන්න මොකක්දගන්නේ. කුසලේ පිළිබඳව දෙකක් තියෙන. නූපං කුසල් උපං කුසල් කියල දෙකත්තියෙන. කුසල් වර්ණා කරනකොට අන්න අපේ හිතේ ඇතිවෙන දැ වීරිය වර්ණකොට ප්‍රධාන ඇති කරගන්න දේ තමයි මකදද. චන්දය දැන් කියන්නේ සත්‍ර සම්යප්පදම් වීරිය කියලතින් පළවෙනි එක තමයි උප්පන්නානං අකුසලානන් දම්මානම් පහනාය චංජංජනේතිවායමැති විරියං ආරභති චිත්තම් පක් ගන්නහාති පදහති. ඒකැන උප්පන්නානං අකුසලානන් දම්මානං අපේ ජීවිතේ හටගත් පවතින අකුසල්තියෙන්. ඒ පවතින අකුසල් උප්පන්නානං අකුසලානන් දම්මානම් පහනාය ප්‍රහාණය කරන්න අන්න පළමීම ඇතිකර ගතයුතේ චන්දන් ජනීති කැමැත් ඇතිකර ගණ්ඩුව. දැන් හිතේ තියෙන අකුසල් ප්‍රහාණය කරන්න නම් තංජන් ජනීති යන චන්දය කැමැත්ත ඇතිකර ගණ්ඩුවන්. ඊළඟට විරියන් ආරභති වීරිය පටන් ගන්නු චිත්තම් පක් ගන්න සිත දැරිකර ගන්න පදහති ඒකේ ආදීනෝ පැත්ත විමස විමසයක ඇතහැරීම ආනිසංස හිත හිත අන්න මේ ඒක අයින් කරන්න නුවනින් යුතුව කටයුතු කරන්න. ඒ විදිහට උපං අකුසල් ප්‍රහාණය කරන්නත් අන්න චන්දය තමයි ඇතිකර ගණ්ඩුවන්. ඊළඟට කියනවා අනුපන්නාන මේ අකුසලානන් දම්මානම් පහනාය නූපං අකුසල් නූපදවා ගැනීමට අනුපන්නාන කුසලානන් දම්මානං අනුපාදාය චන්දන් ජනීති නූපං අකුසල් නූපදවා ගණ්ඩ හිතේ කැමැත් ඇති කර ගණඩ කියල. ඊළඟට වීරිය ඊළඟට හිතේ අධිෂ්ඨානය නුවන කියන එක ඇති කර ගන්න කියන. ඊළඟට කුසල් පැත්තෙත් සමහර කුසල් උපන්නානං කුසලානන් දම්මානං උපං කුසල් තියෙන. උපන්නානං කුසලානන් දම්මානන් තිති ඒවතියාගන්න. ඊළඟට අසම්මෝහ අමතක නොවෙන්න. බිහෝ භාවාය තවතවත් වැඩි දියුණු කරගන්න අන්න චන්දන් ජනීති කැමැත් ඇති කර ගණ්ඩෝන කියන. විරියං ආරභති චිත්තම් පක් ගන්න හාති පදහති. ඊළඟට මේ නූපං කුසල් තියෙනවා. තාම අපිට ඒව උපදවාගන්න බැරි වෙච්ච තියෙනවා. නූපං කුසල් උපදවාගන්න තන්න අනුපන්නානං කුසලානන් දම්මාන උපාදාය නූපං කුසල් උපදවාගන්නන්න චන්දන් ජනීතිවායමති විරියං ආරභති චිත්තම් පක් ගන්න හාති පදහති. එතකොට අර සමහරලාට අපිට අකුසල් පිළිබඳව ආදීනව ඇහෙන් නැහෙන්නමකද වෙන්නේ. ඒ ආදීනෝ අහන දේ අපි තුළ තියෙනවා. ඒ ආදීනෝ කියන දේ අපි තුළ තියෙනු. මොනවරි අකුසලයක් නං ඒක තියෙනු. ඒ අහන් අහන්නමකද වෙන්නේ. ආදීනු අහන්න අන්න ඒක ප්‍රහාණය කරන්න තමයි. අන්න ඒ තියෙන එක උපන්නාන අකුසලානන් දම්මානම් පහනාය ප්‍රහාණය කරන්න තමයි නිතරම එතකට කැමැත් ඇතින තියනදේ අයින් කරන්න කැමති. තියනදේ තියාගන්න නෙවේ නිතරම කැමති අයින් කරන්න. එතොට අර ආදීනව ඇහෙන් නැහෙන්නමකද වෙන්නේ අයින් කරන්න කැමති. ඉළඟට සමහරදේ අපිට වර්තමානය අපි
තුළ කැනේ ඒ අකුසල් සිතිවිලි පාවිච්චින්නේ ක්‍රියාවන්නම් පාවිච්චින්නේ එතොට නමුත් ආදීනු ඇහෙන ඇදීනු ඇහෙන්ඩ හැඩ මොකද වෙන්නේ අර නූපන් අකුසල් නූපදවා ගන්න තමයි හිතකොට කැමැත්ත හිතේ ඇතිවෙන්. එතොට අපේ තුළේ අකුසලේ දැන් වර්තමානු පාච්චි කරන්න හැබැයි අප නිතරම අපිට ඒ ආදීනු ඇහෙන්ඩ හෙන්ඩ මොකද වෙන්නේ කවදාකත් අයි නූපදවාගන්ඩ කැමැත්තක් උපදවාගන්ඩ කැමැත්තක් නෑ නූපදවාගන්ඩ තමයි කැමැති. එතොට කෙනෙක් උපදවාගන්ඩ උපදවන්න හැදුවට වැඩක් නෑ. ඇයි මොකද අපි කල්ලැතුවම ආදීනුව සල කළ තියෙන්. දැන් සාමාන්‍ය දෙයක් හැටියට අපි ගත්තොත් දැන් වහා අපි කල්ලැතුවම ආදීනුව දන්න දෙයක්. දැන් වහාපුවන්ට කවුරු හරි වර්ණා කරත් පුළුවන්ද. බෑන නේද. දැන් වහ පිළිබඳව බීලහෙම නෙවෙන නේද. ඒක ආදීනුව කවුරුත් පාවිච්චි කරල දන්නෙත් නැහැ. නමුත් පොඩිකානතල වහ පිළිබඳව වහ ආදීන වහලා හලා දැන් වහපිවුවොත් පැරනවා කියලා දන්න. ඉති ඒ නිසා දැන් අපි වහ බීල නැහැ නමුත් කාටුවත් අයි පොවන්ඩ කැමැත්ත කියන එක අපිට උපදවන්න පුළුවන්කමක් නැහැ. මොක දර නූපන්දේ නූපදවා ගණ්ඩම තමයි කැමැති. ආන්නේ වගේ අකුසල් පිළිබඳව සමහරදය අපි නොකරට ආදීනුව අන්න ඇහෙන් නැහෙන්ඩ ආදීනු සිහි කරන්නමකද වෙන්න යන්න කැමැත් ඇතිවෙනවා නූපදවාගන්න. කුසල් පැත්තිත්තේම දැන්කු සමහර කුසල් වර්ණා කරන්න. අපිට ඒ කුසලි අන්න මේ වර්තමානය නැහැ නැත්තන් අන්න නැති කුසලි උපදවා ගන්න හිතේ අන්න කැමැත්ත හටගන්න. තියෙන කුසල් අන්න වර්ණා කරන්නමකද වෙන්නේ. තිති කියන්නේ තියෙන දේ තියාගන්න. අසම්මෝහකය නබන්නක නොවෙන්න දැන් සමහර කුසලත අපේ ජීවිතය තිබිල නැතිවෙල මොකද ඒ වටනාකමත් නොදකින කරමකද වෙන්නේ. ඒක අමතක වෙල යන කාලයක් යැනකොට. ඒක ඒ තියෙන දේ පිළිබඳ වටනාකම දැක්කොත්තමයි ඒක අසම්මෝහකය අමතක වෙන්න හැ. බියෝ භාවය තියෙන දේ තව තවත් වැඩි දියුණු වෙන්න අන්න හිතේ කැමැත් ඇති වෙනවා. එතකොට මේ ඒකයි බුදුරජාණන් වහන්සේගේ කාලෙහෙම උන්වහන්සේ හරියට ඇවිල්ල ධර්ම දේශනා කරලා තියෙනවා. එතොට ඒ ධර්ම දේශනා කරන්න අන්නර මේ කුසල් ප්‍රහාණය කරන්නත් ඒ වගේම අකුසල් ප්‍රහාණය කරන්නත් කුසල් දියුණු කරන්නත් අන්න හිතේ චන්දය තමයි වැඩෙන්. චන්දය ඇතිවුණොත්තමයි වීරිය කරන්න. කැමති නැත්තම් වීරිය කරන්නේ නැහැ. ඒකයි කැමැත්ත පුදුවුණොත්තම යන්න චන්දන් ජනීතිවායමති වෑයන් කරන්නේ. වෑයන් කරනුවට කරන්න බැහැ සමට අමාර එතවටමකද කරන්න. චිත්තම් පක් ගන්න හාති සිත දැඩි කරගන්න කවුරු කිව්වත් මම නම් මේ අතහරින්නේ නැහැ. චිත්තම් පක් ගන්න හති පදහති කියන්නේ ඒක අත්තහරින් ඕනි ක්‍රමයට නිතර මවතින්නේ තමයි ආදීනුව සීකරන්තම අතහරින්න පුළුවන්කම ලැබෙන්. අන්න ඒ විදිහට මේ කුසල් පිළිබඳවත් අකුසල් පිළිබඳවත් අර ගුණාත්මක භාවය සැලකීම තුළ තමයි නිතරම අන්න ඒක කුසල් දියුණු කරන්නත් අකුසල් ප්‍රහාණය කරන්නත් පුළුවන්කම ලැබෙන්නේ. එතකොට දැම් බුදුරජාණන් වහන්සේ කාල ඒකයි දැන් එකම සමහර වෙලාවට මේ ආදීනුව හරියට කතා කරන. දැම් බනගත්තාම අපිට පේන එකම දේ කියල තියන්නේ කියල අපි කියන්නේ. ආයතන ගත්තු පරි සම්පාද ධර්ම ගත්තොත්තේම පංචුපාදානස ගත්තොත්තේම හැම දේශනීම එකම තියෙන්නේ කියලා අපිට පේට. ඒ නිසා තමයි දැන් සමහට අපි එකම දේ නිසා තමයි සමහට අලුත් බනක් ගියොත්තේම සමහටම මිනිස්සු කැමති නෑහන්ද මං ඔය සූත්‍රය හලතිනවා කියලා නේද. ඒ වගේ සාමාන්‍ය හැමෝටමනේ සාමානයට තියන දැන් අහපු එකක්නම් අහන්ට කැමති නෑ. ඉති ඒ නිසා දැම් බන වනත් අලුතෙන් දේවල් තමයි අහන්ඩ කැමැති. මොකද ගැන එකම දේ අහන්ඩෝනි කියන මාන්සිකත්වයක් නැහැ. දැන් අපි බාහිර ලෝක දේවල් වල නෑනේ දැන් කාමි අනුභව කරනකොට බලන්න දැන් එකමනි හැමදාම නේද. ඒකට එකම දේ කියල ප්‍රතිසේව කරන්න නේද. දැන් කුසල් පැත්තෙන් තම එකම ආප ගමන් කැමති නැත්ත නේද. දැන් අකුසල් ගත්තොත් එහෙම බලන්න දැන් අකුසල නිමිති. දැන් අපි කේන්ති ගන්නවා කායහරි එක්ක. හැමදාම මොකක්ද පාච්චි කරන්න කියල බලන්න. එකම දේනේ. මට රැව්වා මට මෙහෙම කරා මට බැන්න මංගැන මෙහෙම කිව්වා දැ ඒ කියප එකන හැමදාම් අවුරුදු 50 කායහරික ගැටෙනවාන පටික නිමිති එකයි නේද.
ඒ තමයි රැව් එක හරි හැප්පුුණ එක හරි බැන්න එක හරි නේද මොකක් හරි කරපු ඒ පට ක්‍රියාව ඒකට ගැන පටික නිමිත්ත කියලා දැන් ඒකත් ඒක තම යවුරුදු 50ක් හිතේ කේන්ති පාච්චි කරලා තියෙන එකම ඇඩ් එක තමයි දාගෙන තියෙන්නේ නේද ඒක ඇත්තටම අයෝනිසෝ මනසිකාරයෙන් පාවිච්චි කරන්න තමයි යන්න අර අකුසලේ එන්න බලගතු වෙලා වැඩිලා තියෙන පෝෂණය වෙලා ඡන්දේ දැන් ඒක ඊට පස්සේ අතහරින්න කැමතිද දැන් ඒ වෛරය එහෙම ලේසියෙන් අතහරින්න පුළුවන්ද කිව්වා එහෙම ලේසියෙන් අතහරින්න බෑ පලි ගන්නකන් ඒක පාවිච්චි කරනවා ඒ මොකද මේ දැන් ඒක හිතන්න හිත ඒකට ඒකෙන් පෝෂණය වෙලා වැඩිලා යනවා නමුත් දැන් බලන්න දැන් අපි දැන් අකුසල් දේවල් පැත්තෙන් ගත්තොත් එකම දේ කරන්න කැමති දැන් කුසල් තමයි දන්න දේ හිතන්න කැමති නෑ නේද පහසු දේවල් හිතන්න කැමති නෑ දැන් ධර්මයේ පැත්තෙන් තමයි Tamanට තේරෙන්නේ නැති හොඳ බණ කිව්වොත් තමයි ටිකක් සමහරට කැමති නේද අර පොඩි දන්න දේ පාවිච්චි කරන්න ධර්මයේ පැත්තෙන් අපි සාමාන්‍යයෙන් කැමති නෑ නමුත් අකුසලයේ බැලුවොත් එහෙම ඇත්තටම දන්න දේ තමයි කාමයේ කිව්වොත් ඒකයි මං කිය හැමදාම එකම දේ තමයි පාවිච්චි කර යන්නේ දැන් ගායකයෝ වුණත් බලන්න ඇවිල්ලා අපිට හැමදාම කියලා යන්නේ එකම සින්දු දෙට් එකනේ නේද දැන් අපි ඇවිල්ලා කියලා ගියොත් කොහොමද වෙන්නේ ගිය අවුරුද්දේ තාන්දර එකම බණ කිව්වේ නේද නමුත් සමහර ගායකයෝ ඇවිල්ලා හැමදාම ඇවිල්ලා කියලා යන්නේ මොකද්ද නේද එකම සින්දු ටික තමයි කියලා යන්නේ නේද නමුත් ඒක අපිට අපි දන්නවා කාමයේ අනුභව කරන්න නම් කාමයේ නිතරම වර්තමාන කරගන්න ඕනේ කියලා අපි දන්නවා ඒ නිසා ඒකට ගැටලුවක් නැහැ දන්න දේද අර නොදන්න දේද කියන එක නෙවෙයි අපිට ඉන්ද්‍රියම් පිනවන්න නම් අන්න ඒ ඉන්ද්‍රියම් පිනවන නිමිති වර්තමාන කරගන්න ඕනේ ඒ නිසා ඒවා දන්නවද නැද්ද කියන ප්‍රශ්නයක් නැහැ කෑවද බිව්වද කියලා එකක් නෙවෙයි ඒ නිසා අපි ඒ දේ කරගන්න ඒකයි මං කිව්වේ මේ අකුසල් පැත්තේ දේවල් ලෝකේ ක්‍රියාත්මක කරන ක්‍රමේ දන්නවා ඒ නිසා තමයි යන්නේ සංසාරේ ඒ නිසා ඒවට කිසි ප්‍රශ්නයක් නැහැ දැන් කුසල් එක තමයි මේ ඔක්කොම තියෙන්නේ දැන් කුසල් පැත්තේ දේවල් කතා කරනකොට තමයි හරියට මේ කියන්නේ වාද විවාද පිළිගන්න බැරි කතා ඔක්කොම තියෙන්නේ දැන් අකුසල් පැත්තේට පිළිගැනීම ගත්තොත් ඉහෙලින්ම තියෙනවා දැන් කුසලයක් කියනකොට තමයි බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් නේද සමාජයේ කතා කරන්නේ එහෙමයි ඉතින් ඒ විදිහට මේ අර මේ ඔය ඔක්කොටම මූලයේ තමයි අකුසලයට තියෙන කැමැත්තත් එක්ක අපිට ඒවා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ නිසා මේ දැන් කුසල් පැත්ත දියුණු කරන්න නම් අපි දන්නම දේ නැවත අපිට ඒ ගුණේ කියන එක ගුණාත්මක භාවය සලකන්න ඕන. එතකොට තමයි අර සතර සම්‍යක්පදම් වීරිය වැඩෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් මුස්ලිම් අය ඉන්නවනේ නේද? දැන් මුස්ලිම් අය ගත්තාම ආගමට බොහෝම ලැබී නේද? ඊළඟ තමන්ගේ අනන්තතාවය පිළිබඳ හොඳ මතකයකුත් තියෙනවා. හොඳටම තේරෙනවනේ. දැන් අපේ ලංකාවේ ගත්තොත් එහෙම අපි පොඩි කාලේ දැක්ක මුස්ලිම් අය තමයි තාමත් ඇඳුම් පැළඳුම් වල එහෙම ඉන්නේ නේද? ඒ කට්ටිය අනන්‍යතාවය තුළ අපිට ගොඩක් වැඩි පිරිසක් ඉන්නවා පේනවා. ඒ කට්ටියකම මේකත් තමයි දැන් විලාසිතා ගොඩ ඒ අය දැක්කත් ඒ අය විලාසිතත් එක්ක වෙනස් වෙලා නැති බව හොඳටම පේනවා. ඒ කට්ටිය මේ අර අපි මුල් කාලේ දැක්ක අය තමයි තාමත් ඒ ඇඳුම් පැළඳුම් එන්නේ. ඒතකොට බලන්න දැන් ඒ කට්ටියත් අපි වගේ ටීවී බලනවා නේ වුණාට දකින ඒවත් එක වෙනස් වීමක් අපිට හරි අඩුයි පේනවා. එතකොට මේ බලන්න ඒ තමන්ගේ අනන්‍යතාවයේ ඒකට ඉන්නවා. ඊළඟට ආගම පිළිබඳව මේ ලොකු විශ්වාසයකටත් පැමිණලා තියෙනවා. මේ ඊළඟට ආගම ක්‍රියාත්මකත් කරනවා. දැන් මුස්ලිම් අය ගත්තොත් එහෙම ආගම පාවිච්චි කරන්නේ කවුද? වැඩිපුර කාන්තාවද පිරිමිද? දැන් ලංකාවේ දැන් මේ හරි අමාරුයිනේ පිරිමි පාක්ෂයේ මෙහෙනම් ටිකක් පුළුවන් දැන් ඉන්නවා සම වගේ ටිකක් ලංකාවේම හරිම අමාරුයි. මොකද වැඩ වැඩි. දැන් මුස්ලිම් අයට වැඩ නැද්ද? දැන් පල්ලියක් ඇරියොත් එහෙම කාන්තාව කවුරුත් නැහැ නේද?
මුළු තවබම ඉන්න මුස්ලිම් අය ඉන්නවා. තැම් බලන්ඩ ඒක තියෙන මොකක්ද අර ඒකට්ටිය හැමදාම අසද්ධර්මය අයෝනිසෝ මනසිකාරය කියන එක කරනු. ඒකෙන් තමයි අර ආගම පිළිබඳව විශ්වාසයට ඔක්කෝටම අනන්‍යතාවයන්ට ඔක්කෝම් පත්වෙලතිීන්. ඒකට්ටි හැමදාම ද මහා ගොඩක් දේවල් කරනවාද. එකම වාක්‍යයක්ම හිතන්න කරන්න නේද. එකම වාක්‍යත්තම හැමදාම පල්ලි කියවන්. දැම් බාන්ඩ ඒ අහන් 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 අහන්න බලන් තැන් ගොඩ දේවල් නෑ. ගොඩ කතාමකුත්න හැබැයි ඒ එකම දේ නිතරම සිය කරන. දැ ඉඳකනත් පල්ලියට ගිල්ල ඔක්කෝ මහා වාඩිල අපි වගේ භාවනා කරන වගේ කරනවා. දැයක උදේ හවස දවල් අනිවාරෙන් සිකුරාදට අනිවාරෙන් කරනවා. දැම් බලන්න ඒක දවස ගානි. ඒක පුරුදු කරන්න කරන්න මොකද වෙන්නේ. අර මේ ආගම පිළිබඳව දැඩී කැමැත්තක් තින දැන් කැමැත් ඇතිවලති ඊළඟට ශාස්තෘවරල පිළිබඳව හොඳ කැමැත්තක් තියෙන. තේනි සතමයි ඒ අත්තහරින් නැතුව දිගටම පරම්පරාවටම යනවා. පරම්පරාවටම යනවා මේ ඒකයි ලෝකේ තියෙන මේ සාමාන්‍ය දේවලුත් එක ලේසි මුස්ලිම් අය මිශ්‍ර වෙන්නේ නැහැ. නොකරනයි මිශ්‍ර වෙනවා කරනයි ගොඩක් අඩුයි. අනිතාගමට ගෞරව කරන්නේ මේ ඒ ඔක්කෝම කැනෙ මේ ආගමෙන් දෙන්න මොකද මිනි මරන්නකිවොත් මරණ තත්වට පත්වෙලතිී. ඉති ඒ ඇත්තනම ඉබේ හටගෙන නෙවෙනි නේද. ද ඉබේ හටගත්ත දෙයක් නෙව දැන් ලංකාව ගත්තොත්තේ ද අපි ලංකාවත් දැම් මුස්ලිම් ආගම අදහන පිරිමි දැන් අපත් පිරිමි අයින්න දැන් දෙගොල්ලම් වැඩ කරනවා නේද. පවුලන රත්තු කරන්න දෙගොල්ලම තැයි අයි බලන්ද දැම් පවුලුත් නරත්තු කරගන්න නේද. ඒවත් කරගෙන ආගමත් හොඳට අදහගෙන යනවා. ඒ තොට අර හේතුව තමයි අර අසද්ධර්මියත් අයෝනි සෝමන්සිකාරයත් කියන දෙකත් එක තම ඒකටි පෝෂණය ලති නතොට අනිත් පැත්තෙන් ගත්ත ලොකූ දෙයක් කරන්නෙත් නෑ. මහා දෙවල් දවස ගානේ හිත හිතයන් නෙත්නෑ තොට එකම දේ තමයි මේවා කරන්න. ඉතින් බාන්නේ ඒක කරන්න කරන්නමකද වෙලාතින් අර අවශ්‍ය පෝෂණී ආගම පවත්තන්න ජාති අනන්තාවය පවත්තන්න එක ලැබෙනවා. ඉති ආන්නේ ඒවගේ තමයි බුදුරජාණන් වහන්සේත් ඒකයි සමහල්ලාට අපිට මේ වීරිය දියුණු කරන්න මේ අනිකුත් ආධ්‍යාත්ම ගුණ දහම් දියුණු කරන්න මේ යෝනිසු මනසිකාරය පෙන්න්න ඒක කරනවනං අන්න අපිට මේ ඡන්දය ආදී දේවල් දියුණු කරගන්න පුළුවන්. ඒකයි දැන් අපි බණ කොච්චරැහුවත් අපි මංගේකන මුලින්ම කිව අපේ බණහන්ඩ හන්ඩ හන්ඩමකද වෙන්නේ. කැමැත්ත කියන එක බින්දුවට වහින එක තමයි තීර. ඇයි කැනෙ කලේතු ඉදිහට නෙවේ අපි නිතරම යෝනු සුමනස්කාරය දෙන්නේ අපි අයෝනු සුමනස්කාරය තමයි යෙදෙන්නේ. හාමුදුරුන්ට කියන්න තිබ්බේ මේ අපිට තේරෙන බනක් එහෙමනි එහම නැත්තන්ජ මේ අද තියන ඔය පස්න නෙවේ ජීවත්වන පස්න තියන ඒව කතා කරන්න ඕනි තැන් නේද. දැන් සාමාන්‍යයෙන් තියෙන දේවල්. ඉති අපි ඇත්තටම දැන් නොතේරුණත් එන්ඩෝනි තැනට එන්නහැ. ඒකයි කැනෙ දැන් ධර්මයක් කියලා අපට තේරෙන් නැතිවෙන්න පුළ නම තෙන්ඩෝනි මං කවදහරි මේක මට නොතේරුණට අවබෝධ කර ගණ්ඩෝනික මේක බුදුරජාන් වන්සේ දේශනා කරපය එකක් මොනතරම් වටිනා දෙයක්ද. ඒතොට උන්වහන්සේ මේවා දේශනා කරන්න මොනතරම් අවබෝධයක් තින්දුන් ඒ කාන්තීම සම්මා සම්බුද්ධ ඒ විදිටර මේ කැමැත්ත වැඩිවෙන ඉන්ද්‍රිය ධර්මය වැඩවෙන විදිහට තමයි මෙම කරන්නු දැන් අපි ඒක අනි පැත්ත තමයි යන්න එතවට කොච්චර බණහැව සමහරලාට අන්න අවශ්‍ය ගුණාත්ම භාවයෙන් වැඩෙන්නේ නැහැ. ඒකයි. ඒට ඒ නිසා නිතරම ඒකයි මේ තමන්ට තේරුන් ඇතුනත් වර්තමානය කරන්න බැරුණත් නිතරම මේ ඡන්දය කියන එක වැඩෙන විදිහට තමයි අපි නිතරම හැම දෙයක්ම කරන්නුවන්. ඒකයි මංගර භාවනා කරනකට වනත් කිවේ නිතරම ආනිසංස සලකණ්ඩ කියල භාවනාව. මොකද දැන් හිත සාමාන්‍යෙන් කැමිතිනෑ භාවනාවට. දැ ඒකට අපි පසතැවිතව ඉන්න එක නෙවේ කරන්න ඕනේ. නේද? මගේ හිත තැන්පත් කර ගණඩ බෑ කියන පසුතැවීමන අපි අන්න ආනිසංස හිතන්ඩෝන් ආනිසංස හිතන් හිතන් තමයි යන්න හිතට අන්න ඒ කැමැත්ත කියන එක එන්නේ. දැන් සාමාන්‍යයෙන් අපේ සංසාරික වසයෙන් හිතේ මුල් බැහලතින අකුසල් එනිසා අකුසලේට තමයි නිතරම පනින්නේ. ඇති එනිසා අපි යන්න කුසලත් චන්දය ඇතිවෙන්ඩ තමයි අන්න භාවනා කරන කොටත් අපි නිතරම ආනිසංස පැත්ත හිතන්ඩෝන්. දේකයි අර භාවනා කරනකොට කියන්නේ බුදුරජාණන් වන්සේ අර තුනක් ඇතිකර ගන්න කිය නොනේ වීරිය සිහිය නුවන
ඉති වීරි ඇතිවෙන්ට දැම් මෙතන කියන්න එක චන්දය ඉස්සල් ඇති කරගන්න චන්දන් ජනීති කැමැත්තු පුදවා ගන්නඩු. දැම් භාවනාව කියන්න අපිකිම සමාධිය කියන්න අපට නූපන් කුසලයක් ඒක පුදව ගන්න ගන්න අපිට චන්දය ඇතිවෙන්ඩෝ. ඉතිේ චන්දය ඇතිවෙන් අප ඒක තියෙන ගුණාතුම් භාව සලකන්ඩෝන එතකට තමයි චන්දය හිතේ උපදවා ගන්න වීරිය චිත්තය ඇති කරගන ඉදිරියට යන්ඩ පුළුවන්කම තියෙන්. ඉතිේ නිසා බුද්ධ ශාසනය මූලික පදනම දාගණ්ඩ තියන් අපිට අන්න කැමැත්ත තමයි දාගණ්ඩුව. ඒ කැමැත්ත දාගත් හම තමයි ඉදිරියට යන්න පුළුව. සංසාරික වසින් වුණත් එහෙමයි. ද අපිට සමල්ලාට අපි ධර්මතා දියුණු කරන්න ඇතු සමල්ලාට අපි පාර්ථනා කරන. හැබැයි පාර්ථනා කරට සමල්ලාට අපිට ලැබෙන්න වක අපි ඊට අදාල් හේතු නැහැ හේතු නැතුව අපි පාර්ථනා කරන. නමුත් ඇත්තටම ඇතිකර ගණ්ඩෝනි පනිදි කියන කැමැත්ත තම ඇතිකර ගණ්ඩෝ. ඒ කැමැත් ඇතිකරගත්ත ඊළඟ ජීවිත ඊට පස්සේ මේ අපිට මේ කරගන්න පුළුවන් අපික මේ ජීවිත අපිට කෝ මොකුත් කරගන්න අවස්ථානය නමුත් අපි බොහොම බලගතු ඡන්දයක් ඇති කරගන්නුන් ධර්මය පිළිබඳ. ධර්මය වටිනාකම හිතල අන්න ලොකු කැමැත්තක් ඇති කරගන්නුන් අනි පැත්තෙන්තම සංසාරික තියන භයානකම නිතර හිතන්නුව. ඒ ආදීන හිතන් මොකද මේකෙන් එතරවෙන්න තමයි කැමතිවෙන්න එතුකට. එතරවෙන්න තොට බලයගතු චන්දයක් ඇතිවෙනවා. එතවට ඊළඟ ජීවිතය ගීල්ල කවුරට සංසාර ගැන ආදීනු කියනකොට මන්න අයින්ෙන්ට කැමති. එතකට තමයි සමහලාට පොඩි කාලෙම සමහරය මේ ධර්මයට එන්නේ. අවබෝධ නැතුවත් එන්නේ මොක දෙයයි ඒකට බොහෝම් බලගතු කැමැත්තත් තියෙනයි. එනිසා පොඩි වර්ණාවක් ඇහෙනකොටම අන්න මේ ධර්මයට කැමැති. එනිසා අපිට තියෙන මේ කැමැත්ත ඇති කරගන්න නම් ගුණාත්මක භාවයම සලකණ්ඩෝනිත. ඒක තමයි සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්මය එකයි නිතරම දේශනා කරලති. ඊට පස්සේ මංගිය කිවන විමුත්තා එතන පහක් ඒ පහේම කරන්න ඒකතම. ඉතින් ඒ පහම අපි දියුණු කරන්නනේ පහම දියුණු කරනකොට අර මේ චන්දේ තම හිතේ වැඩෙන්. ඒ පහෙම අපි කරන්නමක දකුසල් ආදීනුව සීකිරීමත් කුසලයානි සංස සැලකීමත් තමයි කරන්නේ. ධර්ම සජ්‍යානා කරත් අපි ආදීනෝ සහිත දෙ සජ්‍යානකරන ඒ ආදීනෝ තමයි යට මතු කරගන්නේ මතු කරගන්න ආදීනෝ දකින්න දකින හිතේ කැමැත් ඇතින ආදීනුව ප්‍රහණය කරන්න. තියෙනවන. ඉති ඒ නිසා මේ බුද්ධ ශාසනය මූලික පදනම තමයි මේ චන්දය දියුණු කර ගැනීම මේ නිසා හැම දෙයක්ම සිද්ධ කරලා බලයගතු චන්දයක් ඇතිකර ගණ්ඩෝනි අර දුම් නසට දුකට පත්වෙන්න එපා අකුසල් තියනවනම් හඳුනාගෙන මේක මගේ ඉති අඩු පාඩුව ම මේකින් කොහෝමරි අයින් වෙනවා මේක මට මහා විපතක් වෙන්න එනිසා මම මේක අයින් කරනවා කියන කැමැත්තකට තමයි එන්ඩෝනි. තියෙනවනම් තියෙනෙ අයින් කරන්නයි කැමැති වෙන්ඩෝනි කියන. නැත්තන් නූපදවාගන්ට කැමැත් ඇති කර ගණඩ කියන. ඉති එනිසා කුසල් පැත්තෙන් එහෙමයි අපිට දැන් මාර්පැල්ල ලැබෙන්නේ කි අපි නිකන් කම්පාවේ ඉන්දල වැඩක් නෑ. ඒවගේ තියෙන වටිනාකම හිතන්න ඕන ආන එතකොට බලගතු චන්දයක් ඇවිල්ල මේ ඒවා උපදවාගන්න පුළුවන්කම ලැබෙන. ඉතිේ නිසා ඕනම දෙයක් ළඟා කරගන්න නම් මුල් බස්ස ගණ්ඩයි ඕනි ඒකට තමයි කැමැත්ත කැමැත්ත මුල් ගස් ගත්ත ගමන් අන්න පොඩ්ඩම්මොටයි දාලා ගස් හැදිලා ඒ වේතර ගස් ඇතිනු තව ටිකක් වතුර ටිකක් දාන්න තමයි තේරෙනතකොට පලනෙලා ගණ්ඩ පුළුවන්කම ලැබෙන. දයි එහෙනම් මොනහරි ප්‍රශ්න තියෙනවනම් අහන්න පුළුවන් විනාඩි 10ක් තියෙනවා. පංචස්කන්ධයේ තියෙන කැමැත්ත නැති කරන්නේ තන්දරාගේ නැති කරන්නේ. කැමැත්ත ඇති කරගෙන ඒක නැති කරනකොට දේශයක් සුපසෙන් එක පාට දිනනට ඒක වෙනහක් කැමැත්ත දේශය ඔව් කැමැත්ත අකමැත්තෙන් නෙවෙයි අයින් කරන්න යන්නේ. දැන් කැමැතිනේ අයින් කරගන්න නේද? දැන් සාමාන්‍ය කැමැත්ත තියෙනවනේ අයින් කරන්න ඕනේ කියලා නේද? බලෙන් අයින් කරන්න ගියොත් තමයි අකමැති වෙන්නේ. දැන් කෙනෙකු එක්කෙනෙක් අපි බලහත්කාරයෙන් අයින් කරන්න ගියොත් එහෙම එයා දේශ කරන්න පුළුවන්. දැන් තමන් අයින් කරන්න යන්නේ ඒකට තමන් කැමති නිසානේ. ඒකයි දැන් සාමාන්‍ය ආදීනව අපි දකින්න. ඒ ආදීනව දැකලා තමයි වෙනස් කරන්න යන්නේ. ඉතින් ඒකට ඇත්තටම දේශයක් ඇති වෙන්නේ නැහැ. දැන් මොකද සාමාන්‍ය කැමැත්තක් තියෙනවා දැන් මේක අයින් කරගන්න ඕනේ කියලා. එතකොට
තවතවාදීනුව දකින්න දකින්න ඒ කැමැත තවතවත් බලගතු වෙනවා. එතකොට ඒක ගැටීමක් ඇතිවෙන්නේ ආදීන හිතුවයි කියලා මේ තවත් චන්දය තමයි වැඩෙන්නේ. මොකද ගැටන විදිට ආදීනු හිතන්න ඒකයි. හිත ගැටනකම විදියට හිතුවත් තමයි ගැටෙන්නේ දැන් ගැටන විදිරනවේ ආදීනුවන මතු කරගන්න එතකොට මේ ආදීන දකින්න දකින හිතේ ආයමත් චන්ද චිත්ත විරවී මන්සා ඉද්ධිපාත ඉළඟ ඉන්දිය ධර්ම බොජ්ජංග ධර්ම තමයි වැඩෙන්නේ. අකමැත්තෙන් කෙනෙකු අයින් කරන්න ගියොත්නම් සමහරලාට ඒක වෙනවා ඉතින්. එයාට ගැටුමක් ඇති වෙනවා. මට මෙච්චර වටනාදේ මොකද අයින් කරන්න යන්න කියලා. නේද? බුදුරජාණන් වහන්සේ කාලේ එහෙම තිබුණනේ. මාසනේ වහන්සේ භාවනා කරනකොට මේක මේ කැමැත්ත කුසල කැමැත්ත දෙක ගන්න බලන්න අකුසල. සමත භාවනාව කරද්දී මේ සාමාන්‍යයෙන් මේ හුස්මට වහලෙක් වගේ. ඉතින් මේ හුස්ම තමයි ආනාපානේ අතරකින් කරගෙන යනකොට කොහොමද ඕක අතරට දාන්නේ මේ අනිත් දෙයක්? මෙහෙමයි සමත අපි දැන් සමත භාවනා කරනකොට මේ විශේෂයෙන් එක අරමුණකට හිත පිහිටවන්න එතකොට ඒ වගේ ආදීනව සලකන්න ආනිසංස සලකන්න යන්නේ අපි අර සිහිය පිහිටවන්න තමයි බලන්නේ. අර මූලික පදනම හදාගන්න දැන් හිත ගොඩාක් දුවනවා නම් එහෙම තමයි අර පොඩ්ඩක් හිත නිතරම මේවා කර කර ගන්න. අපිට දැන් සිහිය පිහිටුවාගෙන ඉන්න පුළුවන් නම් ආයි ඊට පස්සේ මේවා කරන්නේ නැහැ. ඔව් ඊට පස්සේ තමයි මේ සමාධියට හොඳට සමවැදුනට පස්සේ ඊට පස්සේ තමයි මේ විපස්සනා වශයෙන් කරන්න අනාදීනු සලකන්නේ. අර මම ඒකිවේ පළවෙනි ධ්‍යානයටත් ගිහිල්ලා ඒවා අනිත්‍ය වශයෙන් දුක් රෝග ගඬු තුවාල වශයෙන් අන්න ආදීනු සලකන. එතකොට අන්න ධ්‍යානෙට තියෙන කැමැත්තත් ඊට පස්සේ නැති වෙලා යනවා. මොකද මේ යන කියන්නේ මේ නිතරම අවසානයේ දක්වා ඡන්දය කියන කියනවා. හැබැයි රහත් වුණාට පස්සේ ඡන්දේ නැහැ කියන අර බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්මයක් අතාරින්න ඕනි මේ කියලා. අනිත්‍ය වතන් දේ ගැන කියන දෙයක් නැහැ. හැබැයි ධර්මය අතාරින්නේ ඔරුව ගැන කියලා කියන්නේ නේද? ඔරුවෙන් නිදහස් කියන්නේ පාවිච්චි කරලා ඉවරනාට පස්සේ තමයි හැබැයි ඔරුව අතාරින්නේ. කල්ැතුව අතාරින්නේ නැහැ. දැන් අපේ සමාජලාට ධර්මයට බොහෝම කැමැත්තෙන් නිවන් බොහොම කැමැත්තෙන් ඉන්න ඕකත් ඉතින් තණ්හාවන්නේ කියලා සමහරව කියනවා. නේද? ඕකත් තණ්හාව කියලා කියනවා. ඇත්තටම තණ්හාවෙන් තණ්හාව ප්‍රහාණය කරන්න කියලා සරියුත් මහ රහතන් මේක දානන්ද ස්වාමීන් වහන්සේ කියනවා. මොකද මේ සාමාන්‍ය දෙයට තියෙන ඇල්ම අයින් කරන්න තවත් ඇල්මක් අපේ හිතේ අපි ඇති කරගන්නවා. ඉතින් හැබැයි ඒක සාත්සාත් කරගත්තට පස්සේ ඒක කැමැත්ත නැහැ. අර යටත් උපමාවට කිව්වේ මේ ඔයා විහාරයට එන්න ඕනි කියලා කැමැත්තක් තිබ්බා. ආවට පස්සේ දැන් ඒ කැමැත්ත තියෙනවද කියලා නැහැ කිව්වා. ආයෙ එන්න ඕනි කියලා කැමැත්තක් නැහැ නේ. ආවට පස්සේ ඒක ඉවරයි. ඒ වගේ දැන් ධ්‍යාන ලබන්න ඒවට ලොකු කැමැත්තකින් තමයි කරන්නේ. ඒක බොහොම කැමැත්තෙන් පරිශීලනය කරනවා. හැබැයි ඒක අර ආදීන සලකලා ධ්‍යානෙන් ලබාගත යුතු ප්‍රයෝජනෙ ගත්තට පස්සේ ආයෙ ඒකට කැමැත්තකුත් නැහැ. ඒක ස්වාමීන් වහන්සේ නමක් නිතරම සජ්ජායනා කරනවා. ඉතින් මේ දෙවියෙක් ඉතින් බැලුවා මේ ටික දවසක් යනකොට නෑ දැන් හඬක්. එතකොට මොකද කියලා වෙතරක ඉතින් මේක අවශ්‍ය කාලේ තමයි මම වැඩිපුර කෑගගා කිව්වේ දැන් ඉතින් අවශ්‍ය නැහැ. ඒකයි. ඉතින් මේ ඒ වගේ අර එතකන් සමහරලාට පිස්සුවෙන් වගේ කෑ ගන්න නැති ඉතින් බණේම කියන්නේ නේද? සත්‍යානා හිතට අවවාද කරන්න ඇති ලොකු මේකක් තියෙන ඇති දෙවියෝ බලන්න ඇති මේ මොකද කියලා. ටික දවසක් යනකොට දැන් ඒව අඩු වෙලා. ඒකට තමයි යවි මොකද කියලා. ඒතර කිව්වා මට අවශ්‍ය කාලේ මම ඒක කරා කිව්වා. දැන් ලොකු අවශ්‍යතාවයක් නැහැ ඒකට. ඉතින් ධර්මයේ දිනු කරන නමුත් අර වගේ සමහරලාට බලෙන් සමහර නිදිමත වගේ එනකොට ඉතින් හයියෙන් කෑ ගන්න නැති නේද? විතරක එනකොට සමහරලාට ඒ වගේ සත්‍යහනා කරලා ඇති ඒකයි. ඒ වගේ අර මේ අවශ්‍යතාවේ මේ ඉෂ්ට කරගත්තාම අර සාමාන්‍ය කැමැත්ත ඊට පස්සේ නැති වෙනවා. සමාධි වඩනකොට ඉතින් අපි අර විවිධ දේවල් ගැන ආදීනව සලකන්න ඕන අනිසංස සලකන්න යන්නේ සමාධියේ හිත පිහිටවනවා. අම්බනේ අදාළ ප්‍රශ්නේ මම මේ සක්මන් භාවනාව කරන පිළිවෙල
පොඩි විස්තරයක් කොහොමද කරන්නේ? සාමාන්‍යයෙන් මේ සිහිය මේ කියන්නේ ඉරියව් වලට සිහිය පිටලා අර සාමාන්‍යයෙන් හැම ස්වාමීන් වහන්සේලාම කියන්නේ පය ඔසවනකොට යවනකොට තබනකොට ඒ විදිහට මේ කරන්න පුළුවන්. ඉතින් සිහිය දියුණු කරගන්න වෙනත් අපි මෛත්‍රී භාවනා කරන කෙනෙක් එහෙමනම් ඒ මෛත්‍රී වඩමින්ම පුළුවන්. බුදුගුණ වඩන කෙනෙකුට පුළුවන්. වෙනත් මේ දැන් ආනාපාන සතිය වගේ තමයි වඩනායට මේ සක්මන් කරනකොට ආනාපාන සතිය පිටුව ගන්න අමාරු. ඒ අය තමයි ඉරියව්වල පාවිච්චි කරන්න පුළුවන්. අනිත් මේ අර වගේ කමතහන් වඩනායට පුළුවන්. ඒවට කියන්නේ සබ්බත්තික කර්මස්ථාන කියලා ඕන තැනක වඩන්න පුළුවන්. ආනාපාන බුදුගුණ ඊළඟට මෛත්‍රී අසුභ මරණ සති ඒවා හැම තැනම පුළුවන්. මෛත්‍රී ගැන කියනකොට කියන්නේ තිට්ටං චරන්නසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතන් සතින් අදිට්ටේහ බ්‍රහ්මමේතම් විහාරං ඉදමාහු කියලා. තිට්ටං කියන්නේ හිටගෙන ඉන්නකොට, චරං කියන්නේ හැසිරෙනකොට, සයානෝවා කියන්නේ නිදාගන්නකොට, ඉඳගෙන ඉන්නකොට, යාවතස්ස විගත මිද්දෝ යම් තාක් ඇහැරලා ඉන්නවා නම් ඒ තාක්කල් අන්න මේ මෛත්‍රී භාවනාවේ සිත පිහිටවන්න පුළුවන්. ඒ නිසා සක්මන් කරමින් මෛත්‍රී වඩනායට මෛත්‍රී සිත පවත්තන්න පුළුවන්. ඉතින් අපේ කායික සංසුන්තාවය ඇති වෙන පුළුවන් තරම් ඉරියව් හිමීට පවත්තන්න ඒක තමයි හොඳ. බොහොම පය ඔසවනකොට බොහොම හිමීට පවත්තමින් තමයි මෛත්‍රියත් වඩන්න ඕනේ. මොකද කය සංසිඳනකොට හිතත් සංසිඳෙනවා. ඒ කය අපි වේගවත් වෙනකොට සමහර හිතත් ඒකම වේගවත් භාවයට සාමාන්‍යයෙන් මේ වෙනවා. අපේ මෛත්‍රී භාවනාව කරන සක්මන් කරනකොට ඒ ප්‍රශ්නේ තමයි සක්මන් කරන්නේ කැඩෙනවා. දකුණු කකුල වම් කකුල නෑ හිත පිහිටවන්නේ එතකොට අර මෛත්‍රියටනේ. එතකොට ඉතින් අර ඒ පියවර හිතන්නේ නැහැ. කය ඒකයි මම කිව්වේ. කය සංසුන්ව පවත්නවා. නමුත් මේ මෛත්‍රිය තමයි හිත පිහිටවන්නේ. ඒ ප්‍රශ්නෙට උත්තර සමාන සක්මන් කරනකොට ස්වාමීන් වහන්සේ එසවීම තමයි එහෙම කරනකොට කොතින්ද ශුන්‍යතාවයේ කොතින්ද ශුන්‍යතාවයේ අර ඉඩ මෙහෙමයි දැන් සිහිය පවත්තන නම කරනවා නම් ඒව මුකුත් බලන්න යන්නේ නැහැ. ඔව් සිහිය දිනු කරන නම් ඒ ඉරියව්වම තමයි පවත්තන්න ඕනේ. ඊළඟට ඒ වගේ මේ ධර්මතා බලන්න පුළුවන් වෙනම. එතකොට තමයි ඉතින් මේ අනාත්ම සංඥා වැඩෙන විදිහට ඒ විදිහට පුරුදු කරන්න. දැන් ගොඩක් අපි සිහිය දිනු කරන්නේ. එතකොට ඉතින් වෙනත් නැතු පුළුවන් තරම් ඉරියව්වේ සිහිය පැවැත්වීම තමයි යෝනි. ඔසවනකොට යවනකොට තබනකොට පුළුවන් තරම් අර මූලික ඕනි සිහිය දිනු කරගන්න නැති. ඒ නිසා ඒක තමයි බලන්න ඕනේ පුළුවන් තරම්. සිහියෙන්ම ඒක සක්මනේ හිත පැවැත්වීම. ඒ අවස්ථාව තුන හතර තමයි සතිය. ඔව්. ඒකට තමයි අර ඒක පහසුයි මුල් අවස්ථාවේ. ඉතින් ඒක තමයි පුළුවන් තරම් කරන්න ඕනේ. ආස්වාද පාස්වාද සිහිය පිටනවා වගේ ඊට පස්සේ ඉරියව්වේ පුළුවන් තරම් සිහියම දිනු කරමු. ඉතින් වැඩි දිනු වුණාට පස්සේ ඉතින් ඒක විවිධ ක්‍රමවලට ඉතින් බලන්න පුළුවන් ඉතින්. ඒක මේ දැන් අර සාමාන්‍යයෙන් වර්ණ ක්‍රමයටම පුළුවන් ඉතින්. දැන් ආයතන ගැන හරි පංච උපාදානස්කන්ධය ගැන හරි ඒක අර විදිහටම මේ පියවර සාමාන්‍යයෙන් තියමින් අර පවත්තන මනසකාරයම පවත්තන්න පුළුවන්. එතකොට ඉරියව් කියන්නේ කකුල් වල චලන අරමුණු මොකද බලන්නේ තමන් අර මානසිකාරණ කරන දේ සිහි පිටුවාගෙන ඊළඟට ඒ පිළිබඳව මේ ආදීනෝ සීකන දේ පිළිබඳ දැකීම තමයි ඊට පස්සේ ඇති කරගන්නේ. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් එක විදිහකට පුරුදු වෙලා තියෙනවා නම් ඔව් ඒකම පවත්වාගෙන යන්නේ හොඳ එහෙම නැත්නම් මෙහෙමයි දැන් තමන්ට තේරෙන්න ඕනේ මං කරන දේ මගේ කෙලෙස් සංසිඳනවා නම් මට අවබෝධයක් වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඒක මේවා කරාට. ඔව් තමන්ට තේරෙනවා නම් මට ඒකෙන් යම් සංසිඳීමක් කෙලෙස් යටපත් වීමක් අවබෝධයක් එනවා කියලා ඒ දේ දිගට අඛණ්ඩව කරන්න ඕනේ.
ඒක කරගෙන යනකොට සිතුවිලි එන්නේ නැතුව ඒක ගැන සතුටු. ඔව් ඒක තමයි. ඔව් අවබෝධයක් තමයි තේරෙනවනේ දැන් යමක් කරනකොට නිතරම ඒකෙන් ප්‍රගතිය එනවා අපිට පේනවනේ. එතකොට ඒ දේ කරාට ප්‍රශ්නයක් නැහැ ඉතින්. පරයන්කේ ආනාපාන සතිය කරලා මේ සක්මන් භාවනාවට ගියාම ඒකට ඉරියව් ගැන හිතන්න එකද පහස් මේ. ඔව් එහෙම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ආනාපාන සතිය මේ කරන අය නිතරම සක්මන්ට යනකොට ඉරියව් පිළිබඳව තමයි සාමාන්‍යයෙන් වඩන්නේ ඉතින්. මොකද දෙකෙම සිහිය දියුණු කිරීමනේ කරන්නේ ඒක. එනම් හොඳයි කවුරුත් සාදු. එනම් සක්මන් කරන්න පුළුවන්.